හිතෙන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතා ගන්න බෑ. මේ කතාව අහන ඔයාටත් හරියයි කියලා හිතපු දේවල් වැරදිලා ඇති. වැඩක් නෑ කියලා හිතපු දේවල් ජීවිතේ ගොඩ දාලා දීලා ඇති. මේක අහන්න. වර්ෂය 2009. මේ මනුස්සයා මුද්‍රකාංග ඉංජිනේරුවෙක්. එයා අවුරුදු ගාණක් Yahoo කම්පැනි එකේ වැඩ කළා. හැබැයි එයාට එතන එපා වෙලා යනවා. එයා ජොබ් එකෙන් අයින් වෙනවා. එයාට ලොකු විශ්වාසයක් තිබුණා මට අනිවාර්යයෙන්ම හොඳ ජොබ් එකක් හම්බෙයි කියලා. මුලින්ම ඇප්ලයි කළේ ට්වීට් එකට. එයා හිතුවා ගොඩම තමයි කියලා. ප්‍රතිඵලය මොකද්ද දන්නවද? ට්වීට් එකෙන් එයාට කිව්වා "සෝරි, ඔයා අපිට ගැලපෙන්නේ නෑ" කියලා. එයා වැටුනේ නෑ. ඊළඟට එයා ඇප්ලයි කළේ ලෝකෙ ලොකුම කම්පැනි එකට, Facebook එකට. එයාට හොඳටම ෂුවර් මේක නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. හැබැයි Facebook එකනුත් එයාට කිව්වා අපිට ඔයාව ගන්න බෑ, අපිට ඔයාට වඩා හොඳ අය ඉන්නවා කියලා. හිතන්න, ලෝකෙ ලොකුම කම්පැනිස් දෙකම මේ මනුස්සයව ප්‍රතික්ෂේප කරනවා. එයා හිතපු දේවල් සිද්ධ වුණේ නෑ. ජොබ් එකක් ලැබුණේ නෑ. දැන් මම ඔයාගෙන් අහනවා, ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනව නේද? බලාපොරොත්තු වෙච්ච ජොබ් එක නොලැබී ගිහිලා තියෙනව නේද? ලොකු ගමනක් යන්න හිතපු රිලේෂන්ෂිප් එක කැඩිලා ගිහින් තියෙනව නේද? එහෙම වෙලාවට අපිට හිතෙන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා, මගේ කරුමේ කියලා. හැබැයි ඔයා හැමදේම වෙන්නේ හොඳටයි කියලා විශ්වාස කරන කෙනෙක් නම් දෛවය ඔයාට වරදක් කරන්නේ නැහැ කියලා දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න trust the process කියලා. ඔව්, trust the process කියලා ටයිප් කරන්න. හරි, අපි ඊළඟට බලමු ඊට පස්සේ මෙයාට මොකද උනේ කියලා. ජොබ් එකක් නැති වුණු මේ මනුස්සයා තව යාළුවොත් එක්ක එකතු වෙලා පොඩි ඇප් එකක් හදන්න පටන් ගන්නවා. මේ ඇප් එකේ ඇඩ්ස් තිබුණේ නෑ, ගේම්ස් තිබුණේ නෑ, මැසේජ් යවන්න විතරයි පුළුවන්කම තිබුණේ. මුලදී නම් මේක කාටවත් වැඩක් වුණේ නෑ. එයා කීප වතාවක් මේ ඇප් එක වහලා දාන්නත් හැදුවා. එයාට හිතුණා මේක හරියන්නේ නෑ කියලා. හැබැයි අර කියමන මතකද? හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතා ගන්න බෑ. හරියටම අවුරුදු 5කට පස්සේ අර එයාව ජොබ් එකට ගන්න බෑ කියපු Facebook ආයතනය එයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. මොකටද මේ මාක් සකර්බර්ග් එයාට කතා කරන්නේ? ඔයාගේ ඇප් එක මට විකුණන්න අපි කැමති, ඒක ගන්න කියලා කියන්න තමයි මාක් සකර්බර්ග් එයාට කතා කරන්නේ. ගාන කීයද දන්නවද? ඩොලර් මිලියන 10ක් නෙවෙයි, ඩොලර් බිලියන 19ක්. ලංකාවේ මුදලින් නම් කෝටි ප්‍රකෝටි ගානක්. අවුරුදු 5කට කලින් මාසේ පඩියට එයාව ගන්න ප්‍රතික්ෂේප කරපු කම්පැනි එකටම එයාට බිලියන 19ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ඇප් එක තමයි අද අපි හැමෝම පාවිච්චි කරන WhatsApp කියලා කියන්නේ. මේ කතාවේ වීරයා කවුද කියලා දන්නවද? බ්‍රයන් ඇක්ටන්. එදා එයාට Twitter එකෙන් හරි Facebook එකෙන් හරි ජොබ් එක ලැබුණා නම් අදටත් එයා නිකන් සේවකයෙක් විතරයි. එදා ඒ දොරවල් වැහුණ නිසා තමයි අද එයා කෝටිපති බිස්නස් අයිතිකාරයෙක් වුණේ. එයා ජීවිතේ ඔයා හිතන දේ නොලැබුණාට දුක් වෙන්න එපා. සමහර විට නොලැබුණේ ජොබ් එකක් වෙන්න පුළුවන්. සමහර විට නොලැබුණේ ආදරය වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඒ දේවල් නැති උනේ ඊට වඩා ලොකු දෙයක් ඔයාට ලැබෙන්න තියෙන නිසා. දොරක් වැහෙනකොට බය වෙන්න එපා. අලුත් දොරක් ඇරෙන්නයි යන්නේ. ඔයාට ජය. එච්චරයි.